පැනල් සවි කිරීමේදී පාවිච්චි කරන තව උපාංග කීපයක් තියෙනවා මගේ අතේ. මේකට කියන්නේ T bracket එක කියලා. මේක පාවිච්චි කරන්නේ පැනල් දෙකක් සම්බන්ධ කරන්න දාන bracket එක. මේකේ පැනල් දෙකක සම්බන්ධ කිරීමේදී අවම වශයෙන් මේ T bracket දෙකක් දාන්න ඕනේ. හැබැයි තනියෙන් ඉක්නොත් පැනල් දෙකක් රඳවන්න පුළුවන්. කස්ටමර්ට පේනවා පැනල් ටික සවි වෙලා තියෙනවා, කිසි ගැටලුවක් නැහැ. අපි අඩු මුදලට කරගත්තා. නමුත් මේ වගේ දේවල් උඩට නගින්න බැරි නම් ෆොටෝ එකක් ගහලා දෙන්න මේ දෙකක්වත් සවි වෙන්න ඕනේ. මේකට කියන්නේ අපි end clamp එක කියලා. ඒ කියන්නේ පැනල් දෙක රේලින් එකකින් දිස්සාවෙම වළක්වන්න තියෙන bracket එක. මේ තියෙන්නේ රේලින් එක. මේකත් ගොඩක් ආයතන පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ රේලින් දෙකක් සම්බන්ධ කරන්න මේ bracket එක දාන්න ඕනේ. නැත්නම් රේලින් එකේ ශක්තිය, ඒ කියන්නේ මූට්ටුවකදී ශක්තිය නැතිනවා. මේක හරිම ඝනකම් එක. මේකෙන් තමයි පැනල් රේලින් එකේ ශක්තිය තියාගන්නේ ජොයින්ට් එකකදී. වහලේ ඉඳලා එන කේබල් මේ කන්ඩියුට් එකෙන් පස්සේ ඉන්වර්ටර් එක අවටදී අපි සම්බන්ධ කරන්නේ කේසින් මාර්ගයෙන්. දැන් අපි වෙන වෙනම කන්ඩියුට් වල කේබල් ගෙනාවට එතන ඉඳලා ඉන්වර්ටර් ගාවට එක්කී බොහෝට පාවිච්චි කරන්නේ තනි කේසින් එක. ඒ කේසින් එක ඇතුලේ කොහොමද අපි කේබල් සෙපරේට් කරලා තියාගන්නේ? අපි ඒකට පුළුවන් කේසින් එකේ ටයි රැක් වලින් ධන කේබල්, ඍණ කේබල් එර්ත් එක වෙනම සම්බන්ධ කරගන්න. ඒ හින්දා මතක ඇතුව විශ්ලේෂණයක් කරාම බලන්න කේසින් ඇතුලේ ටයි රැක් වලින් බන්ඩල් කරලා තියෙනවද කියලා අපේ ධන ඍණ යන කේබල්ස්. අපි ඊට පස්සේ බලමු ඊළඟ උපකරණ ටික සම්බන්ධ වෙන පාවිච්චි කරන එන්ක්ලෝෂර් එක. මේක තෝරා ගැනීමේදී IP65. මොකද මේක එලිමහනේම නොවුනත් අපි මේක අවුරුදු 25ක් පවතින විදිහට සුදුසු උපකරණයක්. නැත්නම් ප්‍රමිතින් ඉහළ කොටන පාවිච්චි කරන්න ඕනේ. අපිට පැනල් වලින් එන පවර් එකට කියනවා DC කරන්ට් එක කියලා. මේ තියෙන්නේ DC කේබල්ස් ටික සවි කරන. ඒ කියන්නේ එන්ක්ලෝෂර් ඇතුලේ සවි කරන උපකරණ ටික. මේකට අපි කියනවා ෆියුස් එකක්. මේ ෆියුස් එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න ඕනේ 10 කිලෝවොට් වලට වැඩි පද්ධති සඳහා ෆියුස් පාවිච්චි කරන්න ඕනේ. ෆියුස් පාවිච්චි කරද්දී ධන සහ ඍණ කේබල් එන හින්දා ධන එකට වෙනම ෆියුස් එකකුත් ඍණ එකට වෙනම ෆියුස් එකකුත් පාවිච්චි කරන්න ඕනේ. මොකද අපේ ප්‍රැක්ටිස් එකක් තියෙනවා සමහර අය මට දන්නවා මේක ඍණ එකට හයි කරන්න ඕනේ, මේක ධන එකට හයි කරන්න ඕනේ කියලා. අපි ආරක්ෂාවට සවි කරන දෙයක් නම් අපි මේක ධන සහ ඍණ එකට තමයි සවි කරන එක තමයි වඩා යෝග්‍ය වන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා DC MCB. එහෙම නැත්නම් මේකෙදි කෙරෙන්නේ අපි වහලට නගින්න නැතුව අපේ පද්ධතිය අයිසොලේට් කරගන්න පාවිච්චි කරන එක. ඒ සඳහා DC අයිසොලේටර් පාවිච්චි කිරීමකුත් කරනවා. නමුත් අපිට DC MCB එක පාවිච්චි කරාම රේටඩ් කරන්ට් එකට වැඩිය මේක හරහා කරන්ට් එක පාස් වුණොත් ඔටෝ ඔෆ් වෙනවා. ඒ හින්දා MCB එක සවි කරන එක තමන්ගේ ඉන්වර්ටර් රැක ගන්න හරිම වැදගත්. ඒ හින්දා DC MCB එක පාවිච්චි කරනවා. ඊට පස්සේ අපේ තියෙන්නේ සර්ජ් ප්‍රොටෙක්ෂන් එක. සර්ජ් ප්‍රොටෙක්ෂන් එකයි මේවා DC සර්ජ් ප්‍රොටෙක්ෂන්. ඒක ටික තමයි අපේ DC පැත්තේ ආරක්ෂාව සඳහා තියෙන උපකරණ ටික. ඒ වගේම අපිට AC පැත්තට ගත්තත් මේ වගේ එන්ක්ලෝෂර් එකක් සවි කරලා අපි ඒකට සවි කරන්න ඕනේ AC SPD සහ AC MCB. විදුලි බල මණ්ඩලයේ අවශ්‍යතාවය වෙන්නේ අයිසොලේටර් එකක්. නැත්නම් ලොකබල් අයිසොලේටර් එකක්. මොකද ඒගොල්ලන්ට සූර්ය බල ශක්ති පද්ධතිය ඔෆ් කරගන්න තමයි ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවයට අයිසොලේටර් එකක් සවි කරත් පද්ධතිය ආරක්ෂාව සඳහා AC MCB එකක් සවි කරන එක පාරිභෝගික ඔබට වැදගත් වෙනවා. අපි ඊට පස්සේ බලමු අනතුරක් වෙන ආකාරය. විශේෂයෙන්ම සූර්ය බල ශක්ති පද්ධතියේ ඉන්වර්ටර් එක සවි කරන්න කියන්නේ ඩිරෙක්ට් කරන්ට් එක, ඩිරෙක්ට් සන්ලයිට් එක හෝ ඩිරෙක්ට් රේන් වැටෙන්නේ නැති එලි මහන් තැනක්. ඒ කියන්නේ අපි තෝරගත්තොත් කාපෝච් එකක්, පැරන්ඩ එකක් වගේ තැනක තමයි බොහෝ වෙලාවට අපි ඉන්වර්ටර් සවි කරන්නේ. මේ සවි කරන අවස්ථාවේදී කස්ටමර් දැනුවත් කරන්න ඕනේ මේකට වැස්ස වැහි පින්න වැටෙන්න දෙතියන්න එපා කියලා. මොකද වැහි පින්න වැටුනම මේකේ ස්පාර්ක් වීමකින් ගිනි ගැනීමක් ඇති වෙන්න පුළුවන්. බස් බා බොක්ස් එකවත් තෙමෙන්න තියෙන්නේ හොඳ නැහැ. ගිනි ගැනීමකට ලක් වෙන්න පුළුවන්. කස්ටමර්ස්ලා පොරොන්දු වෙන අපි මේකේ කැනොපි එකක් ගහනවා කියලා. නමුත් ඒක කාලයගේ බැවින් කස්ටමර්ස්ලාගේ අතිනුත් මග ඇරෙනවා. හින්දා ඔබට දැන්ටත් සූර්ය බල ශක්ති පද්ධතිය සවි කරලා තියෙනවා නම් තමන්ගේ ඉන්වර්ටර් එක සහ එන්ක්ලෝෂර් සයි කරලා තියෙන තැනට සුදුසු ආවරණයක් තියෙනවා. ඒකට හුලං වැදෙන්නත් ඕනේ. නමුත් සුදුසු ආවරණයක් තියෙන්නත් ඕනේ. මොකද ගිනි ගැනීම වෙච්ච හැම ස්ථානයකදීම
ප්‍රධානම කාරණා වෙලා තිබුණේ මේක මොයිස්චර් නැත්නම් වැස්ස කාලෙට වැඩි වතුර වැටිලා තමයි හීනි ගැනීමට ලක් වෙලා තියෙන්නේ. මම පෙන්නුවතින් සර්ජ් ප්‍රොටෙක්ෂන් එක. සර්ජ් ප්‍රොටෙක්ෂන් එක මුලදී මේ වගේ කොළ පාටට තියෙනවා. අපි මේක තියෙන්නේ කොළ පාටටම සදාකාලික තියෙන නෙමෙයි. මේක තියෙන්නේ ආරක්ෂාවට. එතකොට අකුණකට වගේ දෙයකට ලක් වෙලා තියෙනවා නම් සූර්ය බල ශක්ති පද්ධතිය මේ රතු පාටට හැරෙනවා. මේ රතු පාටට හැරෙනවා. එතකොට කස්ටමර්ට දැනගන්න ඕනේ දැන් සූර්ය බල ශක්ති පද්ධතියක් සවි කරන්නේ අවුරුදු 25ක වගේ කාලයකටනේ. එතකොට මේ හයි කරපු ආයතනයට තමන්ගේ පාරිභෝගිකයන්ව නිතර විසිට් කරන්න බෑ. ඒක ප්‍රායෝගික නැහැ. තමන්ගේ සිස්ටම් එක අඩුම ගානේ මාස 6කට සැරයක්වත් සර්ජ් ප්‍රොටෙක්ෂන් එක තාමත් හොඳට ක්‍රියාත්මක වෙන ආකාරයෙන් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මොකද ඒකේ පාට වෙනස් වෙලා නම් රතු පාට වෙලා නම් භාගයක් හෝ රතු පාට වෙලා නම් තමන්ගේ පද්ධතිය සවි කරපු ආයතනයට මුදල් ගෙවීමක් කර හෝ එය නැවත රිප්ලේස් කරගන්න. ඒක අනාගතයේදී වෙන්න තියෙන අනතුරක් වළක්වා ගන්න ප්‍රිකෝෂන් එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ AC පැත්තත් බලන්න ඕනේ, DC පැත්තත් බලන්න ඕනේ. ඒ වගේම දැන් net plus plus සිස්ටම් එකේ යනකොට විදුලි බල මණ්ඩලය කියනවා RCD එකක් සවි කරන්න කියලා. ඒකත් ඔබට පුළුවන් මාස 6කට සැරයක් විතර බටන් එක ප්‍රෙස් කරලා ඒක ක්‍රියාත්මක වෙනවද කියන දේවල් කරලා බලන්න. මේ සඳහා ඔබගේ සූර්ය බල ශක්ති පද්ධතිය සවි කරපු ආයතනයෙන් හරි ඇඩ්වයිස් එකක් ගන්න. මොකද අපි උත්සාහ කරන්නේ වෙන්න තියෙන අනතුරක් වළක්වා ගන්න දරන උත්සාහයක් විදියට.